ෂීට් මට මේ ඊයේ කරන්න තිබ්බ වැඩ ටික ඊයේ කරලා ඉවර කරන්න තිබ්බේ. දැන් ඉතින් නිදා ගන්නත් නෑ. මහරෑ හැරගෙන මේ වැඩ ටික කරන්න බෑ. මට නම් දැන් මේක එපා වෙලා තියෙන්නේ. හෙලෝ බොස්. ඔව් මම මේ වැඩ ටික කරන ගමන් ඊයේ වැඩ ටිකත් මං ඉවර කරා. අද වැඩ ටිකත් දැන් ඉවර කරගෙන යන්නේ. හරි මං හෙට ඔක්කොම ඩොකියුමන්ට්ස් ටික ගෙනල්ලා දෙන්නම් ඔෆිස් එකට. ඔක්කොටම ඕනේ වැඩ ටික කරගන්න විතරක්. හරියට පඩියක් ගෙවන්නෙත් නෑ. පඩියක් ගෙවනවා මේ වැඩ කොහොම හරි කරන්න තිබ්බා. කොහොම හරි මේ වැඩ ටික ඉවර කරගන්න ඕනේ. රෑත් වෙලා දැන් 12ත් පහු වෙලා නේද තියෙන්නේ. අයියෝ. මේක කොතෙන්ද දෙන්නේ? මෙතෙන්ට. මේක හරි. ඔක්කොම ඉවරයි. තව එකක් තියෙනවා නේ උනාට. ඔනේ උදේ වෙලා මට වැඩට යන්නත් පරක් වෙනවා. ඊයේ වැඩ ටිකත් ඉවර කරන්න බැරි වෙනවා. පෙරේදා තිබ්බ වැඩ ටික පෙරේදා කරා නම් අද මට මෙහෙම දෙයක් වෙන්නේ නෑනේ. අයියෝ හොඳටම පරක් වෙලා. බොස් දැක්කේ නෑ නේද මං ඔෆිස් එකට එනවා. ඒ වුණාට පුතේ නම් ලකුණු කරන්නත් ඕනේ. කමක් නෑ ඉක්මනට ගිහින් නම් ලකුණු කරන්න ඕනේ අර බොසා එන්න කලින්. චන්ද්‍රපාල බොස් ඔයා මාව දැක්කද? දැක්කද නෙමෙයි මිනිස්සේ දැන් වෙලාව බලනකො වැඩට ඔච්චර පරක් වෙලා වෙන්නේ. මට ඊයේ රෑ නිින්ද ගියා. සර් කතා කරපු වෙලාවෙත් මට වැඩ කරගන්න බැරි වුණා. මොකක් පෙරේද වැඩ ටික කරේ නෑ තමුසේ? අනේ සර් මට පෙරේද වැඩ වගේකුත් තිබ්බනේ. ඒවත් කර කර ඉන්නකොට මට ඒ මහන්සියටම නිින්ද ගියා. පෙරේද මට වැඩ ගොඩක් දීලානේ තිබුණේ. ඉතින් කවුද ඔයාලට පෙරේද වැඩ ටික ඊයේ රෑ කරන්න කිව්වේ? පෙරේද වැඩ වැඩි තිබ්බේ නැති නිසා මං ඒ ටික ඊයේ රෑ කරේ. දැන් ඉතින් ඊයේ රෑ කරලා ඉවර කරාද ඒවා? අනේ නෑ සර් මට නිින්ද ගියා. නින්ද ගියපක මට නිදහසට කාරණාවක් නෙමෙයි. අනේ සර් නෙමෙයි. ඔයා මේ වැඩේ කරන්නේ අද කීයක ඉඳන් නෙමෙයිනේ. මං ආයෙ එහෙම කරන්නේ නෑ සර්. දැන් කරන්න දෙයක් නෑ ඉතින්. ඒ කිව්ව සර්. මං ඔයාව ජොබ් එකෙන් අස් කරන්න තීරණය කරලා ඉවරයි. මොකක්ද සර්? මොකක් නෙමෙයි. ඊ ජොබ් ඉල්ලගෙන 3 දෙනෙක් ආවා. ඒ 3 දෙනාවත් මං ගෙදර යවුවා. මට දැන් ඔයාලා කෙරුවා එපා වෙලා තියෙන්නේ. අනේ සර් එහෙම කරන්න එපා. මං කවදාවත් ආයෙ වැඩ කොට ගහගන්නේ නැහැ. ඊයේ වැඩ දුන්නොත් ඒක ඊයේම ඉවර කරනවා. අනේ සර්. දැන් ඔයා පරක්ක වැඩි. මං තීරණය කළා ඉවරයි. මට මේ මොකද්ද උනේ? මට දැන් තමයි තේරෙන්නේ. ඊයේ දුන්න වැඩ ටික ඊයේම ඉවර කරා නම් මට මෙහෙම දෙයක් වෙන්නේ නෑනේ. දැන් මට ජොබ් එකක් නෑ. දැක්ක නේද යාළුවනේ. චන්ද්‍රපාලට උන වැඩේ. ඉතින් එයාට එහෙම වෙන්න හේතුව මොකද්ද? වෙන මොකද නෙමෙයි යාළුවේ. අපි ඊයේ තියෙන වැඩ අද කරන්න දාගෙන ඉඳලා ඊයේ වැඩේ අද වැඩේ දෙකම අපිට අතපසු වෙනවා. ඉතින් අපි හැමෝම මේකෙන් තේරුම් ගන්න ඕන හොඳ පාඩමක් තියෙනවා. අපිට ඊයේ වැඩක් කරන්න තියෙනවා නම් අපි ඒක ඊයේම ඉවර කරලා දාන්න ඕනේ. අද වැඩෙත් එක්ක එක පටලගෙන ඊයේ වැඩේ අද වැඩේ දෙකම කරගන්න බැරි වෙලා චන්ද්‍රපාලට වැඩේ නොකරන්නේ. ඉතින් ඔයාලා මේ පාඩම හොඳින් හිතලා ගන්න ඕනේ. චන්ද්‍රපාලට මං කරපු වැඩේ හොඳයි නේද? එයා එකෙන් හොඳ පාඩමක් ඉගෙන ගනි. මේ වගේ ලස්සන වීඩියෝ තවත් බලා ගන්න ඕන නම් බෙල් අයිකන් එක ක්ලික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් අපි යනවා. බයි බයි.